පළමුවෙන් අප කාගිත් කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේව සිහි කරමු. අපගේ ගුරු දෙවිඳුන් නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ ධර්ම දානය සිද්ධ කරනු ලබන්නේ පානදුරේ පදිංචි මේ වන විට රාගම වාසය කරන පින්වත් පත්මිනී ජයතිලක මහත්මිය තමයි මේ ධර්ම දානය අද ලබලා දෙන්නේ. මේ ධර්ම දානයෙන් මීට වසර 8කට පෙර මිය ගිය හෙක්ටර් ජයසුන්දර මහත්මයාට පින් අනුමෝදන් කරනවා. අවුරුදු 87ක් ආයු වළඳා මිය ගිය. ඒ වගේම මේ පවුලේ මිය පරලෝකීය ඥාතීන්ටත් ඒ වගේම ඒ නොයෙක් තමන්ගේ ජීවිතයට උදව් උපකාර කළා වූත් ඥාති සම්බන්ධයේ තිබෙන්නා වූත් සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් කරන්න පත්මිනී මෑණියන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ධර්ම දාණයෙන් උතුම් පිනක් රැස් කරගෙන ඒ රැස් වෙන පින අපි ඒ බලාපොරොත්තු වෙන ආකාරයෙන් අනුමෝදන් කරන්න සූදානම් වෙමු. එතකොට අද මේ කෙටි ධර්මානුශාසනාවේදී මම බලාපොරොත්තු වෙනවා මේ පින්වතුන්ට කියලා දෙන්න මේ වගේ කාරණාවක්. ඒ තමයි ඔයාලා මං හිතනවා ගොඩාක් දුරට දැන් මේ පවුලෙන් දරුවෙකුත් පැවිදි වෙලා තියෙන එකේ ඔයාලට සාසනික වශයෙන් යම් උරුමයක් තියෙනවා. ඒක හැම අම්මලාටම ලැබෙන උරුමයක් නෙවෙයි. දරුවෙක් පැවිදි වුණාට පස්සේ ඒ ලැබෙන සාසනික උරුමේ ලබා ගන්න තමයි ධර්මාශෝක රජුරෝ ඊළඟට ඔටුන්න හිමි කුමාරයා වෙලා හිටපු මිහිඳු කුමාරයා පැවිදි ජීවිතයට පත් වෙන්න රජුරෝ අනුදැන සිටියේ ඒකට අවසර දුන්නේ ඒ ශාසනික උරුමයක් ගන්න. ශාසනික උරුමයක් ගන්නවා කියන්නේ යාළුවට බුද්ධ ශාසනය උරුමයි. දැන් ওই සමහර වෙලාවට සමහර අපිට මුණ ගැහෙනවා මේ ඇතැන් චරිත අපිට තේරෙනවා මේ අයට බුද්ධ ශාසනය උරුම නැහැ කියලා. ඒක හරියන්නේ නැහැ. ඒක යාළුවට ශාසනික දේ වැඩ කරන්නේ. දැන් ඒක උදාහරණයක් උරුමය ගත්තොත් එහෙම දැන් ළමා ලපටින්ට කාමයේ උරුම වෙලා තියෙනවා. කාමයේම ලෝකෙන් ලැබෙනවා. ඒකටම පෑහිලාත් යනවා. හොඳට පෑහිලා යනවා. හේතු උරුමයි ඒක. ශාසනික සම්පත දෙන්න යද්දී ඒක පෑහෙන්නේ නැහැ. ඒකේ හිතත් එක්ක එකතු වෙන්නේ. මේ දරුවෝ ශාසනයට පූජා කිරීමෙන් ශාසනික උරුමයක් ලැබෙනවා. ඔය මේ බුද්ධ ශාසනයක මගපල් ලබන අය අතර විශේෂම ඒ අය සංසාරේ ඇතැන් අය කරගත විශේෂ පිනක් තමයි තමන්ගේ දරු සම්පත තමන්ගේ දරුවෙක් ශාසනයට පූජා කිරීම. තමන් ශාසනයට ඇතුල් වීම. ওই කාරණා දෙක තිබෙනවා. දැන් සුද්ධෝදන රජතුමා ගිහි කෙනෙක් විදියට ඉඳලත් අවසන් හුස්ම හෙලන්න කලින් රහත් වුණා. ඒ සුද්ධෝදන රජතුමාගේ හිතේ තියෙන අරහත් විමුක්තියත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ හිතේ තියෙන අරහත් විමුක්තියත් දෙකේ වෙනසක් නැහැ. දෙන්නම රහතන් වහන්සේලා. එතකොට කසාවතත් දරාගත්තේ නැති වුණත් සසරේ තමන්ගේ දරුවෝ මහ බෝධිසත්වයෝ දරුවෙක් විදියට ඉඳගෙන ගිහි ජීවිතය අත්හරිද්දී ඒකට මේ පියෙක් විදිහට ඒ දරුවාව අත්හැරපු එක. උරුමේ ආව තමන්ට මේ අවසන් උස්ම හෙලන්න කලින් අරහත්වයටපත් වෙන්න. සම්බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයටපත් වෙන්න කලින් කලුරිය කළ දවස් 7න් මහාමායා දේවියට දෙව්ලොවේ ඉඳලා නමුත් ශාසනික උරුමය ලැබුණා. බණ අහලා සෝතාපන්න ඵලයට පත් වුණා.
ඉතින් ඒ නිසා මේ දරුවෙක් ශාසනයට පූජා කිරීම, තමන්ගේ පවුල කෙනෙක් ශාසනයේ සිටීම කියන එක ගැන හිතා මටත් ශාසනයට උරුමයක් තියෙනවා කියලා ගුණධර්ම පුරුදු කරන්න ඕන. පුරුදු කරන්න ඕන. ඉතින් ඒ නිසා ඒ ගැන හිතලා සන්තෝෂයටපත් වෙන්න. එතකොට ඒ ශාසනික උරුමයක් තිබ්බට පස්සේ අර බණ කියනකොට අහන්න හිත යොමු වෙනවා. උරුමයක් ඒකයට. සිල් ගුණ දන් රකින්න ගියාට පස්සේ ඒ පැත්තට හිත යොමු වෙනවා. උරුමයක් ඒක. ඇත්තටම අපි බුද්ධ ශාසනයට උරුමකාරයෝ වෙන්න ඕන. කොයින් හරි උරුමකාරයෙක් වෙන්න ඕන. දැන් ওই සමහර තැන්වලදී භූමි පූජා, ආරාම පූජා තියෙනකොට මම නම් ඒකට බොහොම සතුටින් එකතු වෙනවා. මම ඒ වෙලාව හිතනවා මට මේ බුද්ධ ශාසනය නැමැති භූමියේ මටත් බින් අඟලක් හරි ඕන. ශාසනික උරුමේ. ඉතින් ඒ නිසා ඔයාලා ශාසනයට දරුවෙක් පූජා කිරීමෙන් උරුමයක් ගත්තා. ඒක සුළුපටු දෙයක් නෙවෙයි. ඉතින් පින්වතුනි ඒ වාගේ උරුමයක් තියෙන කෙනෙකුට මේක මස්තක ප්‍රාප්ත වෙන්නේ. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ ඒ උරුමේ සදාතනික ස්ථිරසාර බවට පත් වෙන්නේ සෝතාපන්න ඵලයට පත් වීමෙන්. එතකොට මේ බුද්ධ ශාසනයේ අමාරුම දේ තමයි සෝවාන් වීම. රහත් වෙන එක නෙමෙයි අමාරු, සෝවාන් වෙන එක. සෝවාන් වෙච්ච කෙනා කොහොමදත් රහත් වෙනවම තමයි. ආත්ම භාව 7ක් ඇතුළත. අමාරුම දේ මේ සක්කාය දෘෂ්ටිය නැති කර ගැනීම. සෝතාපන්න ඵලයට පත්වීම තමයි අමාරුම දේ. ඉතින් ඒ සඳහා තමයි අපි කල්යාණ මිත්‍රයෝ සේවනය කළ යුත්තේ. ඊළඟට ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ යුත්තේ. කවදා හරි අපි මේ සසරින් එතර වෙනවා නම් ඉස්සෙල්ලාම අපි හිත මේ තියෙන සසර ගමනේ මිදෙන්නේ සෝතාපන්න ඵලයට පත්වීමත් එක්ක තමයි මේක ඛණ්ඩණය වෙන්න පටන් ගන්නෙ. සෝතාපන්න ඵලය කියන එක තවත් කෙනෙකුට දෙන්න බෑ. ඔයා දැන් සෝතාපන්නයි. එහෙම බෑ. තමන්ට ලකුණු දාගන්නත් බෑ. දැන් මං සෝවාන් වෙලා ඇති කියලා එහෙම හිතලා බෑ. මම සෝවාන් වේවා පතලත් ලැබෙන්නේ නැහැ. සෝතාපන්න ඵලයට පත්වීම කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් වෙන විශාල පරිවර්තනයක් ඒක. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කළා. එතකොට අපි සෝතාපන්න මේ වීම කියන එක කොයි වගේ එකක්ද? සෝතාපන්න කෙනෙකුගේ හිත කොයි වගේ එකක්ද කියන එක පොඩ්ඩක් කතා කරලා ඒ සඳහා තියෙන ප්‍රතිපදාවක්, ඒ සඳහා අපි පුරුදු කරගත යුතු යම් ගුණ ධර්ම ටිකක් කතා කරගමු. මම හිතනවා මේක ප්‍රායෝගිකයි. අනාථපිණ්ඩික සිටුතුමාට බුදුරජාණන් වහන්සේ ගැන වදාළ දේශනාවක් තමයි අද විස්තර කරන්නේ. මේ දේශනාවේ නම පංච භය වේර සූත්‍රය. මේ බය වෛර පස්සාකාර බය වෛර ගැන. මේක අද කාලේ ගොඩාක් හොඳට විස්තර කරන්න පුළුවන්. ඒකයි මම ගත්තේ. අනාථපිණ්ඩික සිටුතුමාට බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් ගෘහපතිය යම් දවසක මේ ආර්ය ශ්‍රාවකයාට පස්සාකාර බය වෛර සංසිඳිලා ගියොත්, සෝතාපට්ටි අංග 4න් යුක්ත වුණොත්, ආර්ය න්‍යාය හොඳින් ප්‍රඥාවෙන් අවබෝධ කරලා, හොඳින් දැකලා, හොඳින් අවබෝධ කරලා තිබුණොත්, ඔහුට තමන් කැමති නම් ප්‍රකාශයක් කරන්න පුළුවන් මම අපාය යන්නේ නැති කෙනෙක්. තිරිසන් ලෝකේ කවදාවත් යන්නේ නැති කෙනෙක්. ප්‍රේත ලෝකේ කවදාවත් ඉපදෙන්නේ නැති කෙනෙක්. අපාය දුගතිය කියන ස්වභාවයට කවදාවත් පත් වෙන්නේ නැති කෙනෙක්. මම සෝවාන් කෙනෙක්. අපායට නොයන නියත වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන කෙනෙක් කියලා තමන් ප්‍රකාශ කරන්න පුළුවන් තමන් සෝවාන් කියලා. හැබැයි මේ ටික තමා තුළ තියෙන්න ඕන. පස්සාකාර බය වෛර සංසිඳිලා තියෙන්න ඕන. සෝතාපට්ටි අංග 4ක් තමා තුළින් දකින්න ඕන. ආර්ය න්‍යාය අවබෝධ කරලා තියෙන්න ඕන. නිකන් සෝවාන් වුණා කියලා බෑ. එක අම්මා කෙනෙක් සෝවාන් වුණා කියලා හිතලා තියෙන අම්මා භාවනා කරනකොට භාවනාවෙන් එහෙම ඉන්නකොට එකපාරම අකුරු වලින් වැටුණලු සෝවාන් කියලා. ඊට පස්සේ උන්ද හිතවලු මං දැන් සෝවාන් කියලා. මට මතකයි මම සාමාන්‍ය පෙළ ලියන කාලේ භාවනා පන්තියක් තියෙනවා කියලා භාවනා පන්තියට ගියා.
දවස් 7ක භාවනාවක් තිබුණා. ඊට පස්සේ ඒ භාවනාව උගන්වන ගුරුවරු දෙන්නෙක් විතර වගේ හිටියා. අපි ඉස්කෝලේ යන කාලේ. ඉතින් අපි ආසාවෙන් භාවනා කරගෙන ගියා. ඊට පස්සේ අපි තාත්තලා ඇවිල්ලා විභාගෙ තියෙනවා කියලා දවස් 7ම ඉන්න දුන්නේ. දවස් 5න් 10න් කොහෙද මාව කැටුව ගියා. ඉතින් අර භාවනා ගුරුවරයෙක් කිව්වා අපරාධි. තව එක දවසයි තිබ්බේ ඔයා සෝවාන් වෙන්න හිටපු කෙනෙක් තමයි. එක දවසෙන් මිස් වුණා කියලා. එතකොට අපි අර ඒ වගේ බාහිර කෙනෙක් බල්ලා දැන් මෙයා හෙට සෝවාන් වෙයි. එහෙම හොයන්න බෑ. එහෙම බෑ. ඒක බාහිරින් තවත් කෙනෙක් කතා කරන විදිහට හොයන්නත් බෑ. මේ කතා කරන විදිහට නම් මෙයා සෝවාන් වෙලා ඇති කියලා අපිට එහෙම හිතන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ සෝවාන් වීම කියන එක තමා තුළින් දකින්න. ඒ තමා තුළින් දකින්න තමා තුළ බය වෛර පහක් සංසිඳලා තියෙන්න ඕන. සෝතාපට්ටි අංග 4 තමා තුළ හොඳට පැහැදිලිව පිළිටලා තියෙන්න ඕන. ආර්ය න්‍යාය අවබෝධ කරලා තියෙන්න ඕන. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මොකද්ද මේ සංසිඳී යන බය වෛර. මෙන්න මේක හරි ලස්සනයි. පින්වත් ගෘහපතිය සතුන් මරණ කෙනා සතුන් මැරීම හේතු කරගෙන මෙලවදීම යම් බයක් වෛරයක් රැස් කර ගන්නවා නම් පරලෝ යම් බයක් වෛරයක් රැස් කර ගන්නවා නම් මානසිකව යම් කිසි දුකක් දුම්නසක් විඳිනවා නම් ඒ බඳු වූ බය වෛර සතුන් මැරීමෙන් වෙන් වුණ කෙනාට සංසිඳිලා යනවා. ඒ කියන්නේ එයා දකිනවා තමන් සත්තු මරන්නේ නැති කෙනෙක්. එයාගේ ජීවිතේ නෑ ප්‍රාණඝාතය කියන එක. සත්තු මරණ කෙනා නිසා බය වෛර ඇති වෙනවා. අපි කියමුකෝ මේ මිනි මරණ කෙනෙක් ඉන්නවා. එතකොට එයා මේ කොච්චර බයකින්ද ඒවා ප්ලෑන් කරන්නේ. ඊට පස්සේ ඒව එකක් කරලා ප්‍රාණඝාතයක් කරලා මේක මං අහුවේද කියලා කොච්චර බයකින්ද මේ ඉන්නේ යා. බැරි වෙලාවත් ඒ ඔත්තුව කවුරු හරි දුන්නොත් අහවලා මැරුවා කියලා එයා ගැන මෙයාට ඇති වෙන්නේ මේ සිතද වෛරයක්ද? වෛරයක් එනවා. තෝ ඔත්තුව දුන්නානේ මං හිටපිය කියලා. එතකොට ප්‍රාණඝාතය හේතු කරගෙන තමන් බයෙන් වෛරයෙන් ඉන්නේ. ප්‍රාණඝාතය කරන අය නිසා අනිත් අය ඉන්නේ බයෙන්ද සැනසෙල්ලෙන්ද? බයෙන්. එතකොට ඒ වගේ කෙනෙක්ගෙන් තමන්ට හෝ තමන්ගේ ඥාතියෙකුට හෝ හානියක් වුණොත් ඒ අයට අරයා ගැන මෛත්‍රියද ඇති වෙන්නේ වෛරයක්ද? වෛරයක්. ප්‍රාණඝාතය නිසා තමා තුලත් බය වෛර හට ගන්නවා. අනුන් තුලත් බය වෛර හට ගන්නවා. මෙලොවත් බය වෛරේ ඇති කරග. දැන් මේ බලන්නකෝ දැන් මොකද්ද මේ මැද පෙරදිග යුද්ධේ. ওই මිනිස්සු බයෙන් ඉන්නේ, තැති ගැනීමෙන් ඉන්නේ, පලි ගැනීමෙන් ඉන්නේ. ප්‍රාණඝාතයෙන් වෙන් වුණ මිනිස්සු නිසාද ප්‍රාණඝාතයේ යෙදෙන මිනිස්සු නිසාද? ප්‍රාණඝාතයේ යෙදෙන මිනිස්සු නිසා. ඊට පස්සේ එහි ප්‍රාණඝාතයේ යෙදෙන මිනිස්සු නිසා අපිටත් බය තැති ගැනීම හටගත්තේ නැද්ද? තෙල් ඉවර වෙයිද? බඩු ගණන් යයිද? ඉදිරියට මොකක් වෙයිද? විදේශ ගමන් දාගෙන ඉන්න ඒක හරියට කරගන්න පුළුවන් වෙයිද කියලා මෙහෙටත් ඒ බය තැති ගැනීම කියන එක ආවද නැද්ද? මෙහෙටත් ආවා. එතකොට බලන්නට සත්තු මරණ අය නිසා කී දෙනෙක් බයෙන් ඉන්නවද? දැන් කවුරු හරි රාජ්‍ය නායකයෙකුට තමයි මෙවුන් නැති කරන්න ඕන කියලා හිතේ අදහසක් ඇති. ඒ එකෙක්ගේ අදහසක් නිසා කී දෙනෙක් බයෙන් ඉන්නවද කියලා බලන්න. කී දෙනෙක් වෛර කරනවද කියලා බලන්නකෝ දැන්. ගොඩනැගිලි අහිමි වෙච්ච අය, ආයතන අහිමි වෙච්ච අය, දරු මල්ලෝ අහිමි වෙච්ච අය දැන් මෙත් සිතින් දින්නේ වෛරයෙන් දින්නේ. වෛරය. රටවල් අතර වෛරය. කොහෙන් ගහයිද කියලා බය. ප්‍රාණඝාතය නිසා. ප්‍රාණඝාතය නිසා. ප්‍රාණඝාතය කියන්නේ ලෝකෙට බය වෛරය දෙන එකක්. ඊට පස්සේ අර මේ කිකිලි බිත්තර කාපු ළමයෙක් නිසා ඊළඟ ජීවිතේ මෙයා මේ ඒකම අනිත් පැත්ත පෙරලනවා. මෙයා මුව පැටියෙක් වෙලා ඉපදෙනවා. අර කිකිලි වෛරයෙන් කොටියෙක් වෙනවා. එහෙම යන්නේ. එතකොට බලන්න තමන්ගේ පැටවු රැක ගන්න. ආත්මෙන් ආත්මේ බය නැහැටි.
තමන්ගේ පැටව නැති කරන අයට වෛර කරන හැටි. කොච්චර එනවද කියලා බලන්නකො ප්‍රාණඝාතය කියන එක. බය වෛර. දැන් මුගලන් මහරහතන් වහන්සේ සංසාරයේ මවුට පියාට කරපු හානිය නිසා ආත්ම භාව ගණනාවක් සොරුන්ගෙන් ගුටි කාලා නැති වුණා. ඒතර මේ ජීවිතේ නම් අරහත්ත්වයටපත් වෙලා සසර ගමන කෙලවර කළා. දැන් ඒ කර්මයේ විපාක දෙන්න යද්දී අර හොරු 500ට. ඒ හොරු 500ට කොච්චර බයතති ගැනීම ආවද? ඒ හොරු 500 දැන් මැරුණා. මැරිලා අරහන්ත ඝාතනය නිසා දැන් කල්පයක් නිරි. ඔය හොරු ටික යම් දවසක මනුස්ස ලෝකෙට එනකොට තව කී දෙනෙක් හරි බායිද? ඒකට මේ මිනිස්සු ඒ හොරුන්ට ඒ කර්මයේ විපාක දෙන්න තව දහස් ගණන් දෙනා තඩි බාද්දි කොච්චර බයක් උපදීද? කොච්චර වෛරයක් උපදීද? ඒ ගහන අයට ඒවක විපාක දෙන්න තව කී දෙනෙක් තඩි බායිද? බලන්න එක පොළු පාරකින් ලෝකේ පොළු පාරවල් කීයක් හැදෙනවද කියලා බලන්න. ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනාට ඒ ඔක්කොම ටික සංසිඳිලා ලෝකයක් නිවනවා. ලෝකයක් නිවනවා. අබේ දානේ ලෝකෙට දෙන්න කැමති නම් ලොකුම අබේ දානේ තමයි කිව්වා තමන් සත්තු මරන්නේ නැති එක. අපි අබේ දාන පින්කම කියනකොට අපිට එකපාර වෙන්නේ සත්තු නිදහස් කිරීමනේ. සත්තු නිදහස් කිරීම පිනක්. ලෝකේ ලොකුම අබේ දානේ තමයි සත්තු මැරීමෙන් වැළකීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සොරකම් කරන කෙනා සොරකම් හේතු කරගෙන මෙලොව යම් බයක් වෛරයක් රැස් කරනවා නම් පරලොව යම් බයක් වෛරයක් රැස් කර ගන්නවා නම් මානසිකවත් යම්කිසි බයක් වෛරයක් මේ දුකක් දුම්නසක් විඳිනවා නම් ඒ ඔකෝම සොරකම් කිරීමෙන් වැළකුණු කෙනාට සංසිඳිලා තියෙනවා. දැන් ඒකෙන් අදහස් තමයි සෝතාපන්න කෙනාගේ හිතේ කිසිම බයක් ඇති ගැනීමක් නෑ. අර කහුවේ මේ කහුවේ ඔය කේස් නෑ. හරිම සැහැල්ලු හිතක් තියෙන. හරිම සංසිඳුන හිතක්. පිරිච්ච මූණක් තියෙන. දුක වේලෙන මූණක් තියෙන. ඒ සෝතාපන්න කෙනෙක් හරිම සංසිඳිලා. ඒ අය මේ ලෝකෙට බරක් නැහැ. දැන් ඔය මේ දවස්වල මැද පෙරදිග ඔය ගිය යුද්ධෙත් එක මට හිතන ගමන් හිතෙනවා මේ රාජ්‍ය නායකයෝ නිදාගන්නේ කොහොමද රැට කියලා. නේ? ඔච්චර මිනිස්සු ප්‍රාණඝාතය කළා හෙට දවස ප්ලෑන් කරනේ බල අරගලෙත් එක්ක ඔය මිනිස්සු සැනසෙල්ල නිදා ගන්න මම හිතන අනිවාර්යෙන් බෙහෙත් බීලා නිදා ගන්න. ඔය හිට්ලර් ඔය යුද්ධෙට මැදිහත් වෙච්ච කෙනෙක්නේ මීට අවුරුදු 100කට විතර කලින්. හිට්ලර් නිදාගන්නේ බෙහෙත් බීලා. ස්වභාවික නිින්ද නැහැ. හිට්ලර් කියන්නේ ප්‍රාණඝාතය කරපු කෙනෙක්. ගොඩක් යුදෙව්වන් ලක්ෂ 60ක් මරපු කෙනෙක්. මිනිස්සු ලක්ෂ 60ක් මරපු මිනිහෙක් තමයි හිට්ලර් කියන්නේ. සෑම රාත්‍රියක්ම මේ බෙහෙත් බීලා නිදාගන්නේ ඒත් බය වෙලා රැට කෑ ගහනවා. ස්වභාවික නිින්ද නැහැ. බලන්නකො ඉතින් මිනිස්සුෙකුට සැනසෙල්ලක්. දැන් සෝතාපන්න කෙනාගේ හිත සංසිඳලා තියෙන්නේ. ඉතින් හොරකම් කරන කෙනෙක් හොරකම් කරනවා කියන එක කොච්චර ප්ලෑන් කර බයෙන්ද කරන්නේ අහුවේද කියලා. ඒ හොරකමක් ගැන අනිත් අය ඔත්තු දුන්නොත් එහෙම කොච්චර වෛරයක් හිතේ තියෙනවද එයා ගැන. ඊට පස්සේ හොරකම නිසා එයා ඒ අහුනොත් අනිත් එක්කෙනා මරන්න හරි සූදානම්. ඉතින් ඔය පාරේ යනකොට චේන් කඩාගෙන පයින්නවා. hina වෙවි නෙවෙයි කොච්චර බයෙන්ද යන්නේ. ආවොනොත් ඉවරයි. හොරකම් කරන මිනිස්සු ඉන්න නිසා අනිත් මිනිස්සු ඉන්නේ සතුටෙන්ද බයෙන්ද? කොයි වෙලාවෙ ගෙට පණිවිඩ දාන්නේ කැමරා ගහගෙන ගේට්ටු වහගෙන පන්න බයේ ඉන්න දෙතුන් පාරක් හිටනවා එළියට ගිහලා දොර වහුවද දන්නේ නැහැ. ජනෙල්ලේ වහුවද දන්නේ නැහැ. කොච්චර බයෙන්ද මිනිස්සු ඉන්නේ නේ මේ හොරකම් කිරීම කියන එක නිසා. තමන්ගේ දේවල් හොරකම් කරනකොට මේ මිනිස්සුන්ට හොරා ගැන ඇති වෙන වෛරය. ලෝකෙට බය වෛරය ඇති වෙනවා. පරලෝකෙදිත් හොරකම් කිරීම නිසා එයාගේ ධන ධාන්‍ය වලට හානි සිද්ධ වෙනවා. පරලෝකෙදිත් හොරකම් කිරීමේ විපාක විදිහට නිරේ යනවා.
ඒතකොට ඒ නිරේ ගිය නිරිසතා සැනසෙල්ලි දින්නේ බයෙන් දින්නේ යමපල්ලන්න. හැම වෙලාවෙම බයෙන්. දුප්පත් වෙලා ඉපදුනත් මනුස්ස ලෝකේ හොරකම් කිරීම නිසා නැති බරිකම නිසා. ඊළඟට තමන්ගේ දේවල් නැතිවීම නිසා හරි බය තැති ගැනීමෙන් එන්නේ. එතකොට මෙලොවත් බය වෛර රැස් කරනවා, පරලොවත් බය වෛර රැස් කරගන්නවා. මානසිකවත් පීඩනය. හොරකම් කරන මිනිස්සේ සැනසෙල්ල නිදා ගන්නවත් නැහැ. පුදුම බයෙන් ඉන්නේ. ඔය සමහර හොරකම් අල්ලන්නේ මූණ දිහා බලන්නේ. ළඟදිමුත් අල්ලලා තිබ්බා මේ කුඩු අල්ලලා තිබ්බා හයිවේ එකේදී. නිකන් පොලිසියෙන් චෙක් කරනකොට වාහනේ ඔක්කොම බය වෙලා. ඒ බය වෙනකොටම මෙයාලා ඒ සැකේට බලනකොට අහුවෙලා. ඒ කියන්නේ හොරකම් තමන් කරන්නේ වැරදි වැඩක් නම් ආයේ බය කියන එක එනවා වටස් ගාලා. තමන් ඉර කැපුවේ නැත්තම් නීත්‍යානුකූලව රිය පැදෙව්වා නම් වාහනේ අවුලකුත් නැත්තම් පොලිසියෙන් 1000ක් ඔකට අත දැම්මත් අවුලක්ද කියන්නකෝ. හැබැයි මොනවා හරි අවුලක් ඇතුලේ තියෙනවා නම් නැවැත්තුවේ නැතත් පොලිස්කාරයෙක් දකින්නට බයයි. ඔව්ද නැද්ද? බය නැති ගැනීම. බය වෛරය උපදිනවා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා අබේදානය දෙනවා කියලා කියන්නේ මේ සොරකම් කිරීමෙන් වළකින එකට කිව්වා. ලොකුම අබේදානය තමයි කෝවා. අබේ කියන්නේ බය නැති කරවෙන එකනේ. සොරකම් කරන්නේ නැතකොට එයා නිසා අනිත් අයට බයක් නැහැ. සමහර හොරකම් කරන මිනිස්සේ ගෙදරට ආවත් අර මිනිස්සු හෙල්ලෙන්නේ නැහැ. ඇහැ පේන මායිමේ තමයි ඉන්නේ. මොකක් අරන් ඇයිද දන්නේ නැහැ කියලා. ඉතින් හොරකම් කරන්නේ නැත්නම් කිසි බයක් නැහැ. ඊට පස්සේ දැන් බලන්නකො තමන්ගේ සේවකයෝ හොරකම් කරනවා නම් ආයතනික ප්‍රධානියා කොච්චර බයෙන්ද ඉන්නේ. ළමයි හොරකම් කරනවා නම් අම්මලා තාත්තලා කොච්චර බයෙන්ද ඉන්නේ. නෝනගේ දේවල් මහත්තයා හොරකම් කරනවා නෝනා කොච්චර බයෙන්ද ඉන්නේ. මේක මොනවා කරයිද දන්නේ නැහැ කියලා. කාටවත් කවුරුවත් හොරකම් කරන්නේ නැත්නම් කිසි බයක් නැහැ. සර්ට් එකේ සාක්කුවේ තෝන තරම් සල්ලිත් තියෙනවා. ගෙදර ලාච්චුවෙත් තියෙනවා. වහන්න දෙයක්වත් නැහැ. හොරු නැහැ ගෙදර. අවුලකුත් නැහැ. බය නැතුව කියනවා නතන සල්ලි ඇති ගන්න. සමහර ගෙවල් වල මහත්තුරු ඉන්නවා කවදාවත් මේ ලොකර් එක නෝනට අරින්න දෙන්නේ නැහැ. කීයක්ද කියලා ගාන අහලා එයා හරියටම ගාන දෙනවා. නෝනවත් දන්නේ නැහැ මහත්තයා ගාව කොච්චර සල්ලි තියෙනවද කියලා. ඉතින් එකිනෙකාට සැකය. සමහර මහත්තුරු ඉන්නවා මට එහෙම තාත්තා කෙනෙකුත් මුණ ගැහුණා. එයාට හම්බෙන හැම පඩියක්ම එයා පොතට දානවා නෝනගේ. නැත්නම් එයාගේ පොතට නෝනට කාඩ් එක දීලා තියෙන. එයා කියනවා අහවල් බඩු කියන්නේ එච්චරයි. කොච්චර වියදම් වුණාද නැද්ද කියලා එයා හොයන්නේ නැහැ. හේතුව එයාට විශ්වාසයි මගේ නෝන හොරකම් කරන්නේ නැහැ කියලා. මේවා නාස්ති කරන්නේ නැහැ කියලා. මේ හොරකම් නොකිරීම කියන එක පුදුම සැනසෙල්ලක්. පුදුම සැනසෙල්ලක්. ඊට පස්සේ ඒ නිසා මේ කාට හරි අබේ දාණය දෙන්න ඕන කියලා තියෙනවා. ලෝකෙටම අබේ දාණය දීමක් තමයි සොරකමින් වැළකීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුට වැරදි කාම සේවනයේ යෙදීම නිසා බය වෛර මෙලොවදීම හට ගන්නවා. පරලොවත් හට ගන්නවා. කායික මානසික දුක් දුම්නස් විඳිනවා. අන්න ඒක සෝතාපන්න කෙනෙකුගේ හිතෙන් ප්‍රහාණය වෙලා තියෙනවා. වැරදි කාම සේවනයේ කියන අකුසලයේ හිතේ නැහැ. වැරදි කාම සේවන තමන්ගේ නෝනයින් දිද්දින් වෙන ගෑනු පිටිපස්සේ යන එක. තමන්ගේ මහත්තයා දිද්දින් වෙන මිනිහලා පිටිපස්සේ යන එක. අනියම් සම්බන්ධතා. කසාද බඳින්න කලින් එක එක ගුබ්බෑයන් වල රිංගන එක. එතකොට ඒවා මේ මිනිස්සු hina වෙවි සතුටෙන් දේ තැන් වලට යන්නේ කොච්චර බයෙන්ද යන්නේ. කාමරවල ළඟින් ගියත් කොච්චර බයෙන්ද කාට අහුවේද කාට පෙනේද වීඩියෝ කරයිද කැමරා කරයිද කාමරවල කැමරා හයි කරලා තියෙයිද බාත්රූම් වල කැමරා හයි කරලා තියෙයිද වීඩියෝ එකක් ලීක් වෙයිද පන්න බයෙන්නේ. මේක අහුවේද කියයිද අරයා කාට හරි කියයිද තමන් හරි බයෙන් ඉන්නේ. කවුරු හරි ලීක් කරපු ගමන් වෛරය යාට. මූ කේස් එක ඇද්දා කියලා.
ඒතකොට වැරදි කාම සේවනය කරන අනුන්ගේ ගෙවල් වලට රිංගන වන්නචර මිනිස්සෙක් ගමේ ඉන්නකොට ඒ ගමේ අවට අහල පහල ගෙවල් වල මිනිස්සු මේ සැනසෙල්ලේ දින්නේ බයෙන් දින්නේ. බයෙන් ඉන්නේ මොනවාරි අවුලක් අපේ ගෙදරටත් වැටෙයිද දන්නේ නැහැ කියලා. ඒ වගේ මිනිස්සු සමාජයේ ඉන්න නිසා ගෙදර දුවෙක් ඉන්න අම්මලා සැනසෙල්ලෙන් දින්නේ බයෙන් දින්නේ. බයෙන් ඉන්නේ. බය වෙනවා. දැන් අපි කියමුකෝ අවුරුදු චූටි අවුරුදු 2 නැත්නම් අවුරුදු 5 වගේ චූටි දරුවෙක් ඔන්න කොයි හරි මේ කරදර කළා කියලා නිවුස් එකක් යනවා කියලා. චූටි බබාලා ඉන්න අම්මලා ඔක්කොම බය වෙනවා. බය ඇති වෙනවා. එතකොට වැරදි කාම සේවනය කියන්නේ අනිත් අයට බය වෛර ඇති කරනවා. ඊට පස්සේ එවැනි සිද්ධියක් තමන්ගේ දරුවෙකුට හරි තමන්ගේ නෝනට හරි තමන්ගේ මහත්තයාට හරි තමන්ගේ සමීපතමයෙකුට ඒ වගේ දෙයක් ඉපදෙනකොට අනිත් අය තුල වෛර උපදිනවා. ඇයි දැන් පොඩි ළමයෙකුට කරදර කළා හරි කියලා නිවුස් එකේ ගියොත් එක දිගට මිනිස්සු බයිනවා උන් හැම ගහන්න ඕන උල්ල තියන්න ඕන උන්ට බෙල්ල වැල්ලන්න ඕන කස ගහන්න ඕන කියලා මිනිස්සු ඕවා කියන්නේ මෛත්‍රී සාගත සිතෙන්ද වෛරී සිතෙන්ද? එක පාපයන් නිසා කී දෙනෙක් තුල බය වෛර හට ගන්නවද? වැරදි කාම සේවනයෙන් මිදුණ කෙනා නිසා බය වෛර සංසිඳෙනවා. එයාටත් අවුලක් නැහැ. නැත්තම් ওই වැරදි කරන අය ගැන සමාජයේ කතා වෙනකොට අර ඒ වාගේ වැරද්දක් කරන තව කෙනෙක් බය වෙනවා ඒවා ගැන. අවුල් යනවා. මොන්නේ සිනහව නැති වෙලා යනවා. ඒක අපිට වළක්වන්න බෑ. ඉතින් ඒ නිසා බය වෛර සංසිඳෙන මේ සංසිඳිලා තියෙනවා සෝතාපන්න කෙනාට. ඒ නිසා ප්‍රාණඝාතයට දෙන දඬුවම්, සොරකමට දෙන දඬුවම්, වැරදි කාම සේවනයට දෙන දඬුවම් ලෝකෙම කතා කළත් සෝවන් කෙනාගේ හිතට කිසිම අවුලක් නැහැ. මොකද එයා තුල එකයි නැහැ. එයා එකේ නිදහස්. එයා එකේ මිදිලා. එයා ලෝකෙට බයක් දෙන කෙනෙක් නෙවෙයි. මේ ලෝකෙට බය වෛරය අසත්පුරුෂයා නිසා ඇති වෙන්නේ. දුස්සීලයා නිසා මේ ලෝකෙට බය වෛරය ඇති වෙන්නේ. සෝතාපන්න කෙනා කියන්නේ සමාජයටම සම්පතක්. සමාජයටම සාන්තියක්. කිසිම කෙනෙකුට බයක් ඇති වෙන්නේ නැහැ සෝවාන් කෙනා නිසා. ඊට පස්සේ බොරු කියන කෙනා ඒ හේතු කරගෙන බය වෛර රැස් කර ගන්නවා. මෙලොවත්, පරලොවත්. බොහෝ කායික මානසික දුක් ඇති කර ගන්නවා. දැන් තමන් බොරුවෙන් අනිත් අය රවට්ටනවා නම් කොච්චර බයයිද අපි කියන්නකො මේ කියනේව ඇත්තද බොරුකාරයේද අපිව රවට්ටයිද කොච්චර බයද ඇති ගැනීමද ඉන්නේ. අනුන් රවට්ටන කෙනා මේක අහුවේද කියලා කොච්චර බයෙන්ද ඉන්නේ. ඒක ලීක් කළොත් එහෙම එයා ගැන කොච්චර වෛරයක් තියෙනවද? තමන් බොරුවකට අහු වෙලා නම් තමන්ට රවට්ටපු කෙනා ගැන තමන්ට කොච්චර වෛරයක් හට ගන්නවද? මෙලොව බය වෛර හට ගන්නවා මේ බොරුව නිසා. පරලොවක් ගොඩාක් දුක් උපදිනවා. නිරය බය උපදිනවා. අපා බය උපදිනවා. දුගති බය උපදිනවා. ඉතින් ඒ නිසා කායික මානසික දුක් දුම්නස් ගොඩකට මුහුණ දෙනවා මේ බොරුව නිසා. ඒතර බොරුවෙන් ඒක සෝතාපන්න කෙනාට ප්‍රහාණය වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකෙට ලොකුම අබේදානෙ දෙන්න ඕනේ නම් බොරු කියන්න එපා කියලා. මේක තමයි අබේදානෙ. කාටවත් බයක් නැහැ. මෙයා ඇත්ත කියන්නේ. කියන දේ කරනවා. දැන් අපිට අහිංසකව මිනිස්සෙක් ඇවිල්ලා කීයක් හරි ණයට ඉල්ලුවත් බයක් නැතුව දෙන්නේ එයා ඇත්ත කියනවා නන්නේ. ඒක බොරු නම් කියන්නේ දෙද්දිමුත් කොච්චර බයයිද? මේක අරන් නෑ කියයිද? දෙන්න බෑ කියයිද? නේ? ඉතින් ඒ නිසා බොරු ඒ සෝතාපන්න කෙනා තුළ ඒ බය වෛරය සංසිඳිලා තියෙන්නේ. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා තමනුත් බය වෛරයෙන් තමයි වාසය කරන්නේ. පරලොවත් බය වෛරය උපදිනවා. කායික මානසික දුක් දුම්නස් උපදිනවා. සෝතාපන්න කෙනාට ඒක ප්‍රහාණය වෙලා තියෙන්නේ. සෝතාපන්න නොවි අපි කියමු මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනාගේ ගෙවල් වලම ගත්තොත් එහෙම තියෙන අවුල් ටික බලන්නකො. බය වෛර. නෝනලා බයෙන්, දරුවෝ බයෙන්, සල්ලි නැති වෙයිද බයෙන්, ව්‍යාපාර කඩා වැටෙයිද බයෙන්. බීපු මිනිස්සෙක් එක්ක
ඇහැට කනට පේන ළමයෙක් යවන්න බයයි. මොන ওই බීපු මිනිස්සු ළඟට යන්න එපා කියනවා. මොන අවුලක් හටගනින්ද දන්නේ කියලා. ඒකට බීපු මිනිස්සෙක් ඉන්න ගෙදරක ළමයෙක් නවත්තන්න බයයි. ඊට පස්සේ ওই සමහර ගෙවල් වල තියෙන සකල සේසත වියදම් කරලා මිනිස්සු බිව්වට පස්සේ ඒ ගෙවල් වල නෝනලා දරුවෝ සාප කරනවා. බොන තැන් වලට සාප කරනවා. අපේ පවුල නැති කලේ උන් කියලා. ওই ගුබ්බෑයමට රිංගලා තමයි බොන්නේ. උන්ටත් හොඳක් වෙන්න එපා කියලා හත්මුතු පරම්පරාවටම දෙස් දෙවුල් තියෙනවා. මෛත්‍රියෙන්ද කරන්නේ වෛරයෙන්ද? කොච්චර වෛරයක්ද? සුරාපානය කරන මිනිස්සයා ඊළඟට ඒ සුරාව ගන්න හොරකම් කළා හරි. ගොඩාක් ඔය මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයත් එක්කයි කොළඹ අවට ගොඩාක් තැන්වලදී සොරකම ප්‍රාණඝාතය වගේ සිද්ධ වෙන්නේ. හොරකම් කළා හරි කුඩු ගහන්න ඕන. ඒ නිසා මෙහෙ මොනවද? සමහර පැතිවල එළිය ඇඳුමක් දාන්න බයයි. අරන් යයිද කියලා කුඩුකාරෙක්වා. පොල් ගහකින් කොහේ පොල් වත්තේ කොහෙන් පොල් කඩයිද? එච්චර මිනිස්සු බයෙන් ඉන්නේ පන්සිල් රකින්න නැති නිසා. තමන්ගේ ළමයා පන්සිල් රකින්නවා නම් ඒ ළමයා කොහේ ගිහිල්ලා ආවත් අම්මට අවුලක් බයක් තෙති ගැනීමක් නැහැ නේ. ඕ අපේ කොල්ල බොන්නේ නැහැ. අවුල් හදාගන්න ඕන තැනක ගිහිල්ලා ආපුවා. ඒ තමන්ගේ පුතා පන්සිල් රකින්නේ නැහැ කියන සංඥාව අම්මට තියෙන නිසා තමයි බය. යාළුවොත් එක්ක එකතු වෙලා බොයිද? නොමනා වැඩක් කරයිද? හොරකමකටවත් සෙට් වෙයිද? ඒ කියන්නේ අම්මට විශ්වාස නැහැ දරුවා පන්සිල් රකින්නවා කියලා. දරුවා පන්සිල් රකින්නවා නම් අම්මට අවුලකුත් නැහැ. තමන්ගේ නෝන පන්සිල් පද පහ හරියට රකින්නවා කියන විශ්වාසය මහත්යට තියෙනවා නම් මහත්යාට අවුරුදු 10 15 පිට රට ඉඳලා ආවේ කිය අවුලක් නැහැ. ඒ වුණාට තමන්ට සැකයි නම් මේකේ මොකක් හරි පටලැවෙයි කියලා. බයෙන් ඉන්නේ. ගමනක් ගියත් බයයි. මිස් කෝල් එකක් ආවත් බයයි. අඳුරන්නේ නැති මේ කෙනෙක් කතා කළත් බයයි. කාට හරි hina වුණත් බයයි. පන්සිල් රකින්න නැති නිසා. අපේ නෝනා බොරු කියන්නේ නැහැ කියන විශ්වාසය තමන්ට තියෙනවා නම් කිසිම අවුලක් නැහැ. ඒ වගේ පන්සිල් රකින්න ගෙවල් වල සමහරට නෝනා තමයි සියලුම ආයවැය කටයුතු කරන්නේ. ගෙදර කටයුතු ටික යා හොඳට ඒ ටික බැලන්ස් කරලා කරනවා. දෙන්න සමගියෙන් සතුටින් ඉන්නවා. මේ පන්සිල් පද පහ රකින්නවා කියන එක තමයි මේ පෞල් ජීවිතයේ තියෙන සැනසෙල්ල. කසාද සාධකේ නෙමෙයි සැනසෙල්ල. පන්සිල් පද පහ රැකීම. සෝතාපන්න කෙනා තුල පන්සිල් කැඩීම කියන එක නැති නිසා එයාගේ හිතේ බය කියන එක නැහැ. ඉතින් එයාට ඇත්තටම අපායයි කියලා බයකුත් නැහැ. නේද? නිරේයයි පෙරේතෙක් වෙයි කියලා සතෙක් වෙයි කියලා එහෙම කිසිම බයකුත් දුගති බයකුත් නැහැ. කොච්චර සැනසෙල්ලකින් ඉන්නවද කියලා හිතන්නකෝ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෝතාපට්ටි අංග 4 මොකද්ද? එයා තුල ප්‍රකට වන. එයා බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ නිකලස් කෙනෙක්. කෙලස් නැහැ. රාග දේශ මොහ ප්‍රාණය කරපු කෙනෙක්. ඒකට තමයි අරහන් කියන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ පුදුම ප්‍රසාදයක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නිකලස් බව ගැන. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි. මේ සෑම ධර්මතාවයක්ම ගුරු උපදේශ රහිතව අවබෝධ කළා කියලා. විද්‍යාචරණ සම්පන්නයි, සුගතයි, ලෝකවිදු, අනුත්තර පුරිස ධම්මසාරති, සත්තා දේව මනුසානම් බුද්ධ භගවා කියලා බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන පුදුම පැහැදීමක් තියෙනවා. ওই බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ 9 කියන්නේ බුදුරජාණන් වහන්සේ දිහා බලලා පැහැදෙන්න තියෙන දිසා 9ක් වගේ. බුදුරජාණන් වහන්සේගේ නිකලස් බව ගැන පැහැදෙන එක අයිති අරහන් ගුණයට පැහැදෙන එක. බුදුරජාණන් වහන්සේගේ අනන්ත අවබෝධයට පැහැදෙන එක අයිති සම්මා සම්බුදු ගුණයට පැහැදෙන එක. බුදුරජාණන් වහන්සේගේ පරම පවිත්‍ර ජීවිතයට පහදින එක අයිති විද්‍යාචරණ සම්පන්න ගුණයට පැහැදෙන එක. ඥානයටයි ඒ හැසිරීමටයි. බුදුරජාණන් වහන්සේගේ සුන්දර ජීවිතය ගැන සංසිඳුන ජීවිතය ගැන පහදින එක අයිති සුගත ගුණයට පැහැදෙන එකට.
බුදුරජාණන් වහන්සේ මින්ගේ ලෝකය ගැන තියෙන දැනුමට පැහැදෙන එකයි ති ලෝක විද්‍යා ගුණයට පැහැදෙන එකට. ඊට පස්සේ ලෝක සත්වයා බුදුරජාණන් වහන්සේ දමනය කරපු හැටි Tamanට පුදුමයි. ඒ පැහැදීමයි ති අනුත්තර පුරුෂ ධම්ම සාරථී ගුණයට පැහැදෙන එකට. ඊළඟට දෙවියන්ට මිනිසුන්ට මේ ජීවිතයේ යථාර්ථය කියලා සසරෙන් ගොඩ දැම්ම හැටි පැහැදෙනවා. සත්තා දේව මනුස්සානං කියලා පහදින්නේ එහෙම. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව විලාසයට පහදිනවා. ඒක තමයි බුද්ධ ගුණයට පහදිනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ වාසනා ගුණය ගැන පැහැදෙනවා. මෙහෙම පින්වන්තකම, මෙහෙම වාසනාවන්තකම, මෙවැනි අద్භූත බවක්, මෙවැනි ආශ්චර්ය බවක් කියලා පහදිනවා. ඒකයි භගවා ගුණයට පැහැදෙන එකට. එතකොට සෝතාපන්න කෙනා තුල තියෙන බුදු ගුණ ගැන දැනීම නෙවෙයි. මොකද්ද තියෙන්නේ? පැහැදීම. මේක උගතුන්ට තියෙන ධර්මයක් නෙවෙයි. පැහැදෙන අයට තියෙන ධර්ම. පැහැදෙන්නේ ප්‍රඥාවන්තයා. මතකේ නෙවෙයි මේකේ බලපාන්නේ. මතකේ කියන්නේ වෙන මේකක්. දැන් අනාථපිණ්ඩික සිටුතුමාගේ පුතා බණ අහලා සෝවාන් වුණා. තාත්තා කිව්වා මතක තියෙන බණ පදයක් කියන්න කියලා. බණ මතක නැහැ. බණ මතක නැහැ නම සෝවාන්. පැහැදීම. අපිට ඕනේ පැහැදීම. නමුත් අපි උත්සාහ කරන්නේ උගත්කමට. බුදුගුණ නාවේ තනියෙන් කියන්න පුළුවන්ද? දසබල ඥාන කියන්න පුළුවන්ද? විසරද ඥාන කියන්න පුළුවන්ද? බුද්ධ චරිතේ කටපාඩම්ද? ඉතින් ඔය ඔක්කොම මතක තියෙන ත්‍රිපිටකාචාර්ය මහාචාර්යවරු ඉන්නවා අපායවත් පිළිගන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුදු මේ උපත ලුම්බිනියේ සිදු වෙනකොට මහ පොළොවෙන් පියුම් 7ක් මත වුණා කියලා පිළිගන්නේ. පිළිගන්නේ අපාය පිළිගන්නේ. අදටත් ලුම්බිනියේ තියෙන පොකුණේ වතුර හිඳීගෙන යන කාලෙට පොකුණේ ඇතුලේ පොකුණු දෙකක් තියෙනවා. ඒකට හිංසයනොත් ලුම්බිනියට යනකොට උණු වතුර පොකුණකුයි ඇල් වතුර පොකුණකුයි පොකුණු දෙකක් තිබිලා තියෙනවා. අදටත් ලුම්බිනියේ තියෙන පොකුණ හිඳෙනකොට ඇතුලේ පොකුණු දෙකක් තියෙනවා. ඉතින් අදටත් ඒවා තියෙනවා එහි. පිළිගන්නේ. අපාය පිළිගන්නේ. හැබැයි උගත්තු ත්‍රිපිටකාචාර්ය මහාචාර්ය. ඒක තමයි. ඒකට තිබිලා තියෙන පැහැදීමද උගත්කමද? අපි ආශා කරන්නේ උගත්කමටද පැහැදීමටද? පැහැදීමට. බණහද්දී උගත්කමට වඩා පැහැදීම තමයි ඇති වෙන්නේ. ඇතමෙකුට සංසාරයේ බිම්බලයකට මතක හිටිනවා. එතකොට එයාගේ උගත්කම හැදෙනවා. මතක ශක්තිය බහුශ්‍රත බව හැදෙනවා. හැදුනට නිවනට ගොඩාක්ම ළඟ පැහැදීම. බහුශ්‍රතකම කියන්නේ ඒක පුණ්‍ය සංස්කාරයක් යම්කිසි සීක බලයක් වෙනවා. ඒක බහුශ්‍රතවත් බව. ඒක වෙනම පැත්තකින් එන එකක්. ඒ බහුශ්‍රත බවත් සීක බලයක් වෙන්නේ සද්ධාව තියෙන කෙනාට. සීක බලවල බහුශ්‍රත බව කියන එක තනියෙන් නෙවෙයිනේ. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා. සද්ධාව තියෙන කෙනාගේ දහම් දැනුම ආයිතු වෙන්නේ බහුශ්‍රත බවට. සද්ධාව නැති කෙනාගේ දහම් දැනුම ආයිතු වෙන්නේ මොකටද? කියන්න බලන්න. දැන් බහුශ්‍රතකම කියන්නේ නිවනට යම්කිසි අංගයක්. බහුශ්‍රත බව. එතකොට ඒ සුත සීක බලයක් විදිහට සුතය පිහිටන්නේ සද්ධාව තියෙන කෙනාට. සද්ධාව නැති කෙනාගේ දහම් දැනුමයි ති උගත්කමට. ඒතර ලෝකේ වැඩිපුරම ඉන්නේ සද්ධාවන්තයෝද උගත්තුද? උගත්තු. ඔයාලගේ ළමයි ඔයාලා කරන්න හදන්නේ සද්ධාවන්තයෝද උගත්තුද? උගත්තු. ඔයාලා කැමති උගත්තු කරන්න. ඒ නිසා තමයි අවසානයේ අම්මා ගැන බලන්නේ, තාත්තා ගැන බලන්නේ. උන්ට දුක තේරෙන්නේ. පැහැදිලිනේ? ඇයි ඔක්කොම උගත්තු කළා? ශ්‍රද්ධාවන්තයෝ කරා නම් ඒක හදවතට දැනෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා ඉන්නේ. ධර්මයේ ගැන පැහැදීම, සංඝ රත්නය ගැන පැහැදීම.
ඒක ආර්යකාන්ත සීලයක් මේ අවිච්ඡ ප්‍රසාදයක් විදිහට සෙලවෙන්නේ නැති විදිහට සෝතාපන්න කෙනා තුළ පිහිටලා තියෙන්නේ. ඒ පැහැදීම කියන එක. අපිට අදාළම පැහැදීම. දැන් සමහර අම්මලා කියනවා අනේ හාමුදුරනේ කොච්චර බණ ඇහුවත් මතක හිටින්නේ නැහනේ. කියන එක 90%කට තියෙන එකක්. 90% කියන්නේ මෙතන 10 දෙනෙක් ගත්තොත් 9 දෙනෙකුට බණ මතක නැහැ. ඇත්ත කතාව. මේ ඉන්න අයගෙන් මේ කියපු බණ ටික පිළිවෙලට කියන්න කිව්වොත් එක්කෙනෙක් කියයි දෙන්නෙක් කියයි ඒක සුවර නැහැ. හැබැයි මේ බණ ටික අහගෙන ඉනකොට හිතට ඇති වෙන පැහැදීම අන්න ඒක තමයි උපකාර. පැහැදීම. ඒ නිසා බණ අහන එක පාඩු නැහැ. මතක නැති වුණාට මොකද මේ බණ ටික අහගෙන ඉඳින් අවස්ථා කීයක බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම එනවද? අවස්ථා කීයක ධර්මයේ ගැන පැහැදීම එනවද? අවස්ථා කීයක රහතන් වහන්සේලා ගැන සංඝයා ගැන පැහැදීම එනවද? සමහර අවස්ථාවලදී කරන්ට් එක වදිනවා වගේ. මේ හැම දෙයක්ම අමතක වෙලා හිත සංසිඳිලා යනවා ඒක අහගෙන ඉද්දි. සමහරට බණ අහලා නැගිටිනකොට ඒක නැහැ. ඒ වුණාට අර බණ ආද්දින් ඇතිවෙච්ච පැහැදීම ගොඩක් උපකාරයි. එයාගේ හිත උඩට ගන්නවා මේ ප්‍රසාදයෙන්. ඒ නිසා ඔක නැවත නැවත කිව යුතු දෙයක්. අපිට ඕනේ බුදු ගුණ ගැන දැනීම නව බුදු ගුණ ගැන පැහැදීමයි. බණ අහනකොට පැහැදෙනවා. බුදු ගුණ අහනකොට පැහැදෙනවා. ඒකින් තමයි අපි පෝෂණය ලබන්නේ. අමතක වීම කියන එක වෙනම එකක් ඒක. ඊට පස්සේ සෝතාපන්න කෙනා තුළ තියෙන මේ සීලේ ආර්යකාන්තයි. ආර්යකාන්තය කියන්නේ පංචශීල පද පහ කැඩෙන්නේ නැති එක. පංචශීල පද පහ කඩන්නේ නැති එක. ඒක ස්ථිරසාරව පිහිටලා තියෙන්නේ කැඩෙන්නේ නැති, සිදුරු නැති. ඒ නිന്ദා අපහාස නොලබන නිදහස් හිත නිදහස්. සීල රකින්න හිත නිදහස්. දැන් සමහර කෙනෙකුට පංචශීල රකින්න එකෙන් බරක් වගේ. ඒ හේතුවේ ඒ සීලේ ආර්යකාන්ත නැහැ. පොයට සිල් ගත්ත එක බරක් වගේ. දවසේම සිල් අරන් ගිහලා ඇඳයි අමාරුයි කියලා නිදා ගන්නවා. අමාරුයිලු. දවසේ මොකුත් වැඩක් නැහැ. අර ඉඳගෙන දෙන දෙයක්වත් වළඳලා පාඩු ඉන්න තියෙන්නේ. ඒත් හැන්දාවට අමාරුයිලු. එතකොට ඇයි අමාරුවක් ආවේ? ඒ සීලෙන් අමාරුවක් ඇවිල්ලා. ඒ සෝතාපන්න කෙනාට ඒක නැහැ. සෝතාපන්න කෙනාට සීල් රකින්න පහසු වෙනවා. ඒකෙන් තමයි යාගේ හිත සමාධියට කරුණු යෙදෙන්නේ. හිත ඇවිස්සෙන්නේ නැහැ. නීවරණ සංසිඳෙනවා. ඊට පස්සේ කිසිම දෘෂ්ටියකට මිත්‍යා දෘෂ්ටි වලින් ග්‍රහණය වෙලා නැතුව එයා දන්නවා මම මේ සීල් රකින්නේ මොකටද? සීලේ කුමක් වෙනසද කියලා දන්නවා. ඒ නිසා එයාට ඒ අර්ථය හොඳට තේරෙනවා. දැන් අපිට සමාදන් කරපු නිසා සීල් සමාදන් වීමක් නෙවෙයි සෝතාපන්න කෙනාට තියෙන්නේ. සමාදන් වෙච්ච නිසා සීල් රකින්න ඕනේ කියන එක නෙවෙයි සෝතාපන්න කෙනාට තියෙන්නේ. සෝතාපන්න කෙනා දන්නවා මේ මට නිර්වාණ මාර්ගය පුරුදු කරන්න මේ හික්මීම ඕන කියලා. ඒ හික්මීමෙන්ම තමයි එයා ඒක කරගෙන යන්නේ. දැන් අපි කියමුකෝ වාහනයක් පදින කෙනෙකුට පුහුණු වෙන කෙනෙකුට ඒ පුහුණු කරන කෙනා බ්‍රේක් ගහන්න කියනවා. දැන් කරකවන්න කියනවා. එතකොට එයා පුහුණු වෙන කෙනා අර කියන නිසා කරනවා. කියන නිසා කරන එකයි. ඇත්තටම ඩ්‍රයිවිං කරන කෙනෙකුට එයාට බ්‍රේක් එක ඕන. ඕනද නැද්ද? එතකොට එයාට කවදාවත් බ්‍රේක් එක ගලවලා යන්න හිතෙන්නේ නැහැ. පැහැදිලි නේද? ආන්නේ වගේ. එයාට මේ නිවන් මාර්ගයට යද්දී මේ පංචශීල පද පහ කඩන්න නැති එක එයාට ඕන. එතකොට තමයි එයාට මේ නිර්වාණ මාර්ගේ යන්න පුළුවන්. ඒ නිසා එයාගේ සීලය කියන එක එයාට අත්‍යවශ්‍ය දෙයක්. ඒක නිවන පිණිස පවතින දෙයක්. ඔන්න සෝතාපන්න කෙනෙකුගේ හිත. ඊළඟට සෝතාපන්න කෙනා ආර්ය න්‍යාය හොඳට මේ විමසන කෙනෙක්. මොකක්ද ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් හොඳින් විමසනවා කියන්නේ? එයා පටිච්ච සමුප්පාදේ විමසන කෙනෙක්. හේතුඵල ධහම. ඉමස්මින් සති ඉදං හෝති. මේ තිබ්බොත් මෙය වේ. ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති. මේ ඉපදීමෙන් මේ උපදී.
ඉමස්මින් අසති ඉදන්න හෝති. මේ නැති කල්හි මේ නැත. ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධಂತಿ. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. මේක තිබ්බොත් තමයි මේක තියෙන්නේ. මේක ඉපදුනොත් තමයි මේක ඉපදෙන්නේ. මේක නැති වුණොත් තමයි මේක නැති වෙන්නේ. මේක නිරුද්ධ වුණොත් තමයි මේක නිරුද්ධ වෙන්නේ කියලා හේතුඵල ධම ඇතිවීම නැතිවීම ගැන එයාගේ හිතේ ප්‍රඥාව වැඩ කරනවා. සෝතාපන්න කෙනා. ජරා මරණ තියෙන්නේ ඉපදීම තිබ්බොත්. ඉපදීමෙන් තමයි ජරා මරණ උපදින්නේ. භවයේ ඉපදීමෙන් තමයි උපදීම ඉපදෙන්නේ. භවය ඇති කල්හි තමයි ඉපදීම තියෙන්නේ. ඊට පස්සේ උපාදාන ඇති කල්හි භවය ඇත. උපාදාන ඉපදීමෙන් භවය උපදී. තෘෂ්ණාව ඇති කල්හි උපාදාන ඇත. කියලා දැන් අර අපි ඔයාලට මේ කටපාඩම් නම් පටිච්චසමුපාදය අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. අන්න ඒවා ඔක්කොම ඇති වෙන්නේ මේ ඇති කල්හි මේ ඇත. අවිද්‍යාව තියෙන නිසා තමයි සංඛාර. සංඛාර තියෙන නිසා තමයි විඥානය. විඥානය තියෙන නිසා තමයි නාම රූප. නාම රූප තියෙන නිසා තමයි ආයතන හය. ආයතන හය තියෙන නිසා තමයි ස්පර්ශය. ස්පර්ශය තියෙන නිසා තමයි මොකද්ද වේදනාව. වේදනාව තියෙන නිසා තමයි තෘෂ්ණාව. තෘෂ්ණාව තියෙන නිසා තමයි මොකද්ද උපාදාන. උපාදාන තියෙන නිසා තමයි භවය. භවය තියෙන නිසා තමයි ඉපදීම. ඉපදීම තියෙන නිසා තමයි මේ ඔක්කොම දුක්ඛන්දරාවම තියෙන්නේ. ඉපදුන නිසානේ. අන්න මේ ඇති කල්හි මේ ඇත. මේ ඉපදීම මේ උපදී. ඉමස්මින් අසති ඉදන්න හෝති. ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස නිරෝධ හෝති. මේ විදිහට තමයි සියලුම දුක්ඛන්දරා නිරුද්ධ වෙලා යන්නේ. එහෙනම් සෝතාපන්න කෙනාගේ මනසේ හේතුඵල ධම විමසනවා කිය මේක ඇති වෙන්නේ මෙහෙම නිසා කියලා. එයාගේ හිතේ වැඩ කරනවා. හේතුඵල ධම. මේ ඇති කල්ලි මේ ඇත මේ නැති වීමෙන් මේ නැත කියලා. ඔන්න ওই විදිහට බය වෛර පහත් සංසිඳිලා නම් සෝතාපට්ටි අංග 4ත් පිහිටලා නම් ඒ කියන්නේ බුද්ධි අවිච්ඡප්පසාදේ ධම්මේ අවිච්ඡප්පසාදේ සංඝේ අවිච්ඡප්පසාදේ ආර්යකාන්ත සීලේ කියන 4ත් පිහිටලා නම් හේතුඵල ධම හොඳට නුවණින් විමසන කෙනෙක් නම් ඒක ප්‍රඥාවෙන් දැකපු කෙනෙක් නම් ওই ටික ඔක්කොම තනවා තුළ තියෙනවා නම් බය නැතුව කියන්න පුළුවන් කියනවා මං අපායෙ ඉපදෙන්නේ නැහැ. මං තිරිසන් ලෝකෙ ඉපදෙන්නේ නැහැ. പ്രേත ලෝකයක උපදින්නේ නැහැ. අපාය දුක්ගති විනිපාතකයට යන්නේ. මට තව ආත්ම භාව 7යි තියෙන 8ක් ඇතුළත ඒ නිර්වාණය අවබෝධ කරගන්නවා කියලා. නිරේ නොයන කෙනෙක් මම සෝවාන් කෙනෙක් කියලා කියන්න පුළුවන්. එහෙම කියනවා. භාවනා කරගෙන ඉන්නකොට සෝවාන් කියලා අකුරක් වැටෙන එකද? නෑ. තවක් කවුරු හරි කිව්වොත් ඔයාගේ දැනුමේ හැටියට නම් ඔයා සෝවාන් වෙලා වගේ. එහෙමද? නෑ. එහෙනම් පින්වතුනි අපිට දෙව්ලෝ යන්නේ කොහොනත් සුගතියේ ඉපදෙන එක වුණත් අපි තුලින්ම තියෙන්න ඕන මම කරපු පින් වලට අනුව මම නරක තැනකට යන්නේ නෑ මිනිස්සු කියන එක විදිහට නෙවෙයි.
කිසිම මල ගෙදරක අවමංගල සභාවේ කතාවක් පවත්වනකොට කවුරුවක් කියලා තියනවද මේ මැරිච්ච එක අපායමයි ගියේ කියලා? කිසි කෙනෙක් මේ අය සුගත දෙවියෝ ඉන්නේ. දිවංගත. දිවංගත කියලානේ පටන් ගන්න. ස්වර්ග ප්‍රාප්ත කියලා නේද මලකවල කතාව. නමුත් මැරිලා ඔන්න සතියෙන් දෙකකින් එනවා පෙරේතයෝ. එහෙනම් අනුන්ගේ වචනයෙන් පුළුවන් ද මේ දෙව්ලොවට යන්න? බෑ. ඒ නිසා ඔයාගේ සුගතිය කියන එක ගැන ඔයාම සතුටු වෙන්න. මම සුගතිය යන කෙනෙක් කියලා. ඒකට ඔයා තුල ඔයාගේ පින තියෙන්න ඕන. ඔයා හොඳ වැඩ කරලා තියෙන්න ඕන. ඔයාගේ නරක වැඩ ඔයා නතර කරලා තියෙන්න ඕන. ඔයාගේ හිත පැහැදිලා තියෙන්න ඕන තුනුරුවන්. සෝතාපන්න ඵලය කියන එකත් එහෙමයි. තමන් තුළින්ම තමන්ට තේරුම් ගන්න තියෙන එකක්. දහම් කැඩපත බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා පින්වතුනි අපිට වැදගත් වෙන්නේ අනුන්ගෙන් දෙන සහතික නෙවෙයි. තමාම තමා ගැන ධර්මානුකූලව සිද්ධ කරගන්න කියවීම තමයි වැදගත්. ඒ නිසා තමන්ට ආත්ම තෘප්තියක් ඇති වෙන විදිහට කටයුතු කරන්න. හිත වද දෙන්නේ නැතුව. පින්කමක් වුණත් කළාට මිනිස්සු ඔක්කොම පින් දුන්නට තමන් ඒක කළා තියෙන වැරදි ක්‍රමයකට නම් තමන්ගේ හිත වද දෙනවා. පැහැදිලි නේද මම කියන එක? ඒ නිසා සතුටු වෙන්න ඕන. තමන් සතුටු වෙන විදිහට පින්කම කරන්න. ඒ පින්කම කළා අනුන් දොස් කිව්වා කියන්නකො. එතකොට ඔයා හිතන්න මම වැරද්දක් කළේ නැහැ. මම දැනුවත්ව වැරද්දක් කළා නැහැ. කවුරු කාට හරි වැරදි වැටහීමක් කියන්න ඇති. අවුලක් නැහැ මේක. කියලා හිත හදා ගන්න. පැහැදිලිද නේද? අනුන්ගේ සතුට මත අපේ සතුට තියෙන්නේ නැහැ. අපේ හිතෙන් අපි සතුට වෙන්න ඕන. ඒ නිසා අන්න ඒක නිසා තමයි ධර්මයට ඕපනයිකයි කියන්නේ තමා තුලින් දැක්ක යුතුයි. නේ? ඉතින් ඒ නිසා අපිටත් ඔන්න වෙලාවෙ හැටියට අපි කතා බහ කළේ අපිටත් අපි තුලින් හොඳට පංචිල් පද පහමිය ඇත්තන්ට ආරක්ෂා කරගෙන ඒ බය වෛර හිතෙන් දුරු කරලා ලෝකෙට අබේ දාණය දීලා ගොඩාක් පින් කරගන්න පුළුවන්. විහෙර විහාර 100ක් හදනවට වැඩිය ආනිසංස වැඩි පංචිල් පද පහවන්කොම සද්ධාවෙන් රකින එක. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදෙන එක, ධර්මයේ ගැන පැහැදෙන එක. පැහැදෙන කෙනාට බුදු ගුණ කොච්චර ඇහුවත් මදිනේ. අහන්න පැහැදෙනවා. දන්න කෙනාට ඕක මං දන්නවා. ඕක මං අහලා තියෙනවා. ඕක අර පොතේ තියෙනවා. එයාගේ දැනුම. ඔව් ඒක දැනුමත් එක්කයි එයා ඒක බලන්නේ. දැනුමනේ පහදින එක තව ඕන පහදින්න. තව ධර්මයට පහදින්න ඕන. තව රහතන් වහන්සේලා ගැන අහලා පැහැදෙන්න ඕන. ඒක තමයි එයා නිවනට ලං කරවන්නේ. දැනුම තියෙන කෙනා එක බණ දෙපාරක්වත් අහන්න කැමති නැහැ. ඕක මං අහලා තියෙනවා කියලා. ඒ උගත්කම. හරිම මේක හරි දේ දොරගන්න හරිම අමාරුයි පින්වතුනි. ඉතින් ඒ නිසා ඔබටත් මටත් ඒ ගුණධර්ම පුරුදු කරලා හේතුඵල ධම අවබෝධ කරගෙන මේ දුක්ඛිත සංසාරයෙන් එතර වෙන්න වාසනාව ලැබේවා කියලා හිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වතුනි අද මේ ධර්ම දානේ විශේෂයෙන්ම දුන්නේ අපේ පත්මිනී ජයතිලක මෑණියන් නිසා. මේ මෑණියෝ නිසා තමයි මේ ධර්ම දේශනාවත් ඉක්මනට යොදාගෙන අපි සාරද ස්වාමීන් වහන්සේ මතක් කළා අම්මට පුදුම ආසාවක් තියෙන්නේ මේ බණක් කියව ගන්න කියලා. ඉතින් ඒ නිසා මේ අවස්ථාව ලැබුණා. තමන්ගේ දරුවෙක් පැවිදි කරපු නිසායි මේ අවස්ථාව අම්මට ලැබෙන්නේ. ඒ නිසා මේ ජීවිතේත් මේවැනි යහපත් දේවල් ලැබෙන නිසා පරලෝක කොහොමදත් යහපත ලැබෙනවාමයි. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා මේ ඇත්තෝ ආරක්ෂා කරත්වා. ඒ වගේම පත්මිනී ජයතිලක මෑණියන් තමයි මේ පින්කම කරන්නේ. ඉතින් මේ පිනේ ආනුභාවයෙන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි බව ලැබේවා. ඒ වගේම සාරද ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ධර්ම අවබෝධයට හේතු වාසනාම වේවා. ඒ වගේම මේ රැස් කරගන්න දුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පත්මිනී ජයතිලක මෑණියන්ට අනුමෝදන් වෙලා අම්මා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තව පින් දහම් කුසල් දහම් ඉෂ්ට සිද්ධ කරගන්නට තව වාසනාව ලැබේවා දීර්ඝායුෂ වේවා දුක්ඛිත සංසාරයෙන් ඈතර වෙන්න වාසනාව ලැබේවා කියලා සිත පතනවා. 87ක් ආයු ඉඳ වසර 8කට පෙර මිය පරලෝකීය හෙක්ටර් ජයසුන්දරම් පියාණන්ට පින් පමුණවනවා.
එතුමාගේ පියා වූ වික්‍රමදාස ජයසුන්දර මහත්මයා, දයාබර මෑණියන් වූ පොඩි නෝනා රණසිංහ මහත්මිය, ඒ වගේම මාමණ්ඩිය වූ පොළොන්නරුවේ කදුරුවෙල විසූ ඩිංගිරි බණ්ඩා ජයතිලක හා නැන්දනිය වූ චන්ද්‍රාවතී පොඩිමණිකේ තෙරණකෝන් මහත්මිය, නැගණිය වූ කෝට්ටේ විසූ හිටපු විදුහල්පතිනියක වූ ඇග්නස් විමලා හපුගල හා එතුමියගේ ස්වාමි පුරුෂයා ලෙස තමන්ගේ මස්සිනා අමරදාස හපුගල මහත්මයා, පානදුර උඩුමුල්ලේ විසූ ඥාති දියණියක් වූ නිම්නා කුමාරගේ මහත්මියට, ඒ වගේම ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබා විදේශගත උසස් අධ්‍යාපනය හදාරද්දී ජපානයේදී හදිසි අනතුරකින් මිය ගිය තිනුර පුතා සහ මීරිගම් විසූ කුසුමාවතී මෑණියා, රාජගිරියේ පදිංචිව සිට පරලෝ සැපත් ප්‍රවීණ ලේඛක ගුණසේන විතාන මහත්මයා සහ එතුමාගේ දියණිය නැසිගිය වෛද්‍ය දීපා විතාන මහත්මිය, රාජ්‍ය සේවයේ කීර්තිමත් නිලධාරියෙකු වූ පරලෝ සැපත් සමරසිංහ ගුණසේකර, පත්මිනී වෙත්තසිංහ ගුණසේකර ඥාතීන් දෙපළට, පොළොන්නරුවේ කදුරුවෙල විසූ විජේසිරි ජයතිලක, අශෝක කෝදාගොඩ, චන්දා ජයතිලක, සමන් ජයතිලක යන පරලෝ සැපත් සහෝදර සහෝදරියන්ට, රත්නපුර ගොඩකවැල විසූ ජේ.ඒ. ජිනදාස මහත්මයා, දෝන විතානගේ ගුණවති යන දෙපළට ඇතුළු මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත්, ඒ වගේම රට ලෝකවාසී සියලුම සංගරුවනට, අනගාരികා මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක කුල දරුවන්ට, පිළිවෙත් පුරන උපාසක උපාසිකාවන්ට, ඒ වගේම හදිසි ආපදාවන්ට පත්වී වූ ලංකාවේ සියලුම ජනතාවට, ඒ වගේම ධර්ම දේශනාවට සහ සම්බන්ධ වුණු ඔයාලා සියලු දෙනාට, උදව් උපකාර කරපු සියලු දෙනාට, ඒ වගේම හසන්ති, ධම්මික, සමන්ති, සුජීව, දිල්හානි, මහේෂ්, නිර්මාල්, ධනුසි, යෝහාන්, යෙවීන්, අසිත, චරිත, සේන්, සොරායා, සම්පත් ආදී දරුමුණුබුරන්ට, චන්ද්‍රිකා පොල්කොටුව දියණියට, මුදිතා මනෝජ් පුතාලා දෙදෙනාට, මනීෂා දියණියට, ගීතා පීරිස් සංදීපනී දියණිය හා ඉසුරු පුතා, පොළොන්නරුවේ කදුරුවෙල සුමේද බණ්ඩාර ඇතුළු පවුලේ සියලු දෙනා, මාලනී ජයතිලක, ආනන්ද ජයතිලක ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන්, කෝට්ටේ නාවල වෙසෙන වෛද්‍ය ජිතේන්ද්‍ර ගලප්පත්ති හා වෛද්‍ය ගෞරී හපුගල යුවලට, ඔවුන්ගේ දරුවන් වන සුගුණී, ඒ වගේම දෙව්මිනී, පේමින්ද යන අයට, පානදුරේ රවි කුමාරගේ හා සුභද්‍රා කුමාර දෙපළට, රාගම පදිංචි මාතුපාල කරුණාරත්න සහ හේමා සේනානායක දෙපළට, ඔවුන්ගේ දරුමුණුපුරන්ට, මැද පෙරදිග වෙසෙන ප්‍රදීප්, කපිල, මංජු, වරුණ, සඳුන්, දුලාජ්, ප්‍රමෝදි, අසිත යන දූල පුතාලට, ඒ අයගේ රැකී ආරක්ෂාවලට සෙත් ප්‍රාර්ථනා කරනවා, ඉගෙනීමේ කටයුතු වලට සෙත් ප්‍රාර්ථනා කරනවා, නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. පූර්වගාමී පින්වතා වූ හෙක්ටර් ජයසුංග මහත්මයාගේ දයාබර බිරිඳ වන පානදුරේ පදිංචි සිට දැනට රාගම් වෙසෙන පත්මී ජයතිලක මෑණියන්ට සාරද ස්වාමීන් වහන්සේගේ මෑණියා මුල් කරගෙන මේ සියලු පුණ්‍ය ආනුමෝදනාව සිද්ධ කරනවා. කවුරුවත් මග හැරෙන්නේ නැති වෙන්න ඔක්කොගම නන් ටික කියලා පින් දෙනවා. ඉතින් ඒ නිසා සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත් මිදෙන්න වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා. උතුම් සම්බුදු බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් ඔබට සිත වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත් මිදේවා. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.